ගොඩ කාලයකට පස්සේ ඉතින් මගේ යාළුවන්ට ඔන්න අද වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ගොඩක් වටිනවා මේ වීඩියෝ එක මම හිතන්නේ. ඉතින් ගොඩක් ටීවී රිපෙයාර් කරන අයට වැදගත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට ගේන්න හදන්නේ සිංගර් වර්ගයේ ටීවී එකක් තියෙනවා CRT. ඉතින් මේ ටීවී එකේ ප්‍රශ්නේ මේ වෙනකොට මම ටීවී එක ඔන් කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ටීවී එක ඔන් කරගෙන තියෙන්නේ මම මේකට ඇන්ටනාව සම්බන්ධ කරලා ඕගොල්ලන්ට මේකේ තියෙන ප්‍රශ්න පැහැදිලිවම පෙන්නන්නම්. හරි. ඕගොල්ලෝ දැන් බලා ගන්න පුළුවන් ඇන්ටනාව සම්බන්ධ කරාට පස්සේ රූප ඇවිල්ලා තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ කලර් යම්කිසි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ කලර් අපි වැඩි කරත් බ්‍රයිට්නස් වැඩි වෙන්නේ නැහැ, කලර් වැඩි වෙන්නේ නැහැ. ඉතින් කිසිම දෙයක් නැහැ නේ. යටින් අඳුරු ස්වභාවයක් සහිතව තමයි මේකේ රූප බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේකට හේතුවක් තියෙනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට මේ හේතුව පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ කරන් ආවේ. ඉතින් ගොඩාක් දුරට මේ ප්‍රශ්නේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ABL ලයින් එක ආශ්‍රිතව. ඉතින් මේ ABL ලයින් එකේ කියන්නේ මොකද්ද කියන කාරණාව ඕගොල්ලෝ ඉතින් මේ ABL ලයින් එක සම්බන්ධව මම ඕගොල්ලොන්ට කතා කරලා තියෙනවා ගොඩක් වීඩියෝස් ගෙනල්ලා. ඉතින් අද මම ඕගොල්ලොන්ට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ෆ්ලයි එක කිට්ටුව තියෙන මෙන්න මේ ABL ලයින් එක ගාව තියෙන දෝෂයක් හින්දා තමයි මේක මේ විදිහට කලර්ස් වැඩි වෙන්නේ නැත්තේ, බ්‍රයිට්නස් වැඩි වෙන්නේ නැත්තේ. සමහර විට දැන් අපි මේක DVD AV AV2 එතකොට DVD වලට දාපු ගමන් මේ TV එක ඕෆ් වෙනවා. හැබැයි සමහර TV වල ඇන්ටනාව සම්බන්ධ කරපු ගමන්ම TV එක ඕෆ් වෙලා යනවා. ඉතින් මේ වගේ ගැටලු ගොඩක් එනවා මේ ප්‍රශ්නේ හින්දා. ඉතින් මම ඔයගොල්ලන්ට පැහැදිලිව කියන්නම්. සාමාන්‍යයෙන් ABL ලයින් එක ගාව තියෙනවා රෙසිස්ටර් කීපයක්. ඉතින් මෙන්න මේ රෙසිස්ටර් කීපය මම ඔයගොල්ලන්ට එක රෙසිස්ටර් එකක් සම්බන්ධව කියලා දෙන්නම්. මෙන්න මෙතන තමයි ABL රෙසිස්ටර් එක තියෙන්නේ. ඉතින් ඒ රෙසිස්ටර් එක පල්ලෙහාම මෙන්න මෙතන තියෙනවා රෙසිස්ටර් එකක්. අන්න ඒ රෙසිස්ටර් එක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට ගිහිල්ලා vertical පැත්තට. ඉතින් අන්න ඔය රෙසිස්ටර් එකේ value එක වෙනස් වුනහම තමයි මෙන්න මේ කියන ප්‍රශ්නේ එන්නේ. ඉතින් මෙන්න මේ අඳුරු සහිත විදිහට රූප පේන එක, ඒ වගේම TV එක ඇන්ටනාවට සම්බන්ධ කරපුවම ටක් ගාලා off වෙලා යන එක. එතකොට AV වලට දාපුවාම off වෙලා යන එක. මේ වගේ ගැටලු කීපයකටම මෙන්න මේ රෙසිස්ටර් එක සම්බන්ධ වෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ රෙසිස්ටර් එක මාරු කරාට පස්සේ මේ TV එකේ ක්‍රියාකාරීත්වය නිවැරදිව ලබා ගන්න පුළුවන්ද කියලා. හරි. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේක TCL වර්ගයේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට පේනවා ඇති. බලා ගන්න TCL වර්ගයේ TV එකක්. මේකේ මොඩියුල් එකක් තියලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන පොඩි මණිපට අරගත්ත මෙන්න මෙතන තියෙනවා 1K රෙසිස්ටර් එකක්. ඉතින් මෙන්න මේ 1K රෙසිස්ටර් එක සම්බන්ධ වෙන්නේ ABL ලයින් එකට. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට අර කිව්ව රෙසිස්ටර් එක. ඉතින් මේ රෙසිස්ටර් එක සම්බන්ධ වෙන්නේ මේකේ vertical පැත්තට යන ලයින් එකකට. මෙතන මේ තියෙන රෙසිස්ටර් එක තමයි මම ඔයාලට අර කිව්ව රෙසිස්ටර් එක. ඉතින් මේකේ කලර් කෝඩ් එක ඔයගොල්ලෝ බලන්න පුළුවන්. තැඹිලි රතු තැඹිලි. ඒ කියන්නේ 22 කිලෝ ඕම්ස් කියන එක තමයි ඒකෙන්. හරි දැන් මම මේ TV එකේ රෙසිස්ටර් දෙක මාරු කරගත්තා. මට දෙකම මාරු කරගන්න ඕන උනේ නැහැ. ABL ලයින් එකට යන 1K රෙසිස්ටර් එක හොඳයි. හැබැයි මම ඔයගොල්ලන්ට අර කලින් කතා කරපු මෙන්න මෙතන මේ තියෙන 22 කිලෝ ඕම්ස් කියන රෙසිස්ටර් එක වැලියු එක වෙනස් වෙලා තිබුණේ. ඉතින් ඒකේ වැලියු එක වෙනස් වෙච්ච නිසා තමයි ඔයගොල්ලන්ට අර කලින් පෙවුනා වගේ රූප ඊටමත් අඳුර විදිහට බ්‍රයිට්නස් අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ. ඉතින් මම අර කලින් කතා කරපු සියලුම ලෙඩ ටික එන්නේ අන්නේ ප්‍රශ්නේ නිසා. ඉතින් දැන් මේ වෙනකොට TV එකේ කලර්ස් නිවැරදිව ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම off වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඔක්කොම ප්‍රශ්න ටික හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ රෙසිස්ටර් එක අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මේ වගේ යම් කිසි ගැටලුවක් ආවොත් මාරු කරලා මේකේ වැලියු චෙක් කරලා බලන්න. නිවැරදි වැලියු එකක් තිබුණ නැත්නම් අනිවාර්යෙන් අර මං කිව්ව ලෙඩ ටික එනවා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.